Hi guys, ඔන්න අදත් අපි ඔයාලව ආදරෙන් පිළිගන්නවා අපේ Tripping Tales YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලම වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරනවා. ඔන්න ඉතින් අපි අපේ ජර්නි එක ස්ටාර්ට් කරාද අද අපි යන්නේ බදුරලියට. මැප් එකේ නම් කිලෝමීටර් 100ක විතර දුරක් පෙන්නනවා. අපිට යන්න තියෙන්නේ ඉංගිරිය බුලත් සිංහල මේ පැත්තෙන් තමයි පාර පෙන්නන්නේ. මේ වගේ පාරවල් වල යද්දී ඇත්තටම S2ට මාරම සනීපයි. S2ට විතරක් නෙමෙයි හිතටත් හරිම සනීපයි. මොකද අපිට අපේ ඩෙස්ටිනේෂන් එකට යනකම්ම තේ වතු, රබර් වතු මැද්දෙන් යන්න තියෙන පාරවල් තමයි අපිට හම්බ වුනේ. ඔන්න අපි දැන් ඇවිත් ඉන්නවා අපේ ඩෙස්ටිනේෂන් එකට. මේ තමයි ස්වීන් නේචර් රිසෝර්ට් බදුරලිය. අපි ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු කොයි වගේ තැනක්ද කියලා. ගේට් එකෙන් ඇතුළට යද්දිම තේරෙනවා මේක මාරම ලස්සන තැනක් කියලා. හැබැයි එළියෙන් ඉඳන් හිතෙන්නේ නැහැ මෙච්චර ලස්සන ලොකේෂන් එකක් මේ පැත්තේ තියෙනවද කියලාවත් හිතෙන්නේ නැහැ.
අපි හොටෙල් එකට චෙක් ඉන් වුණා. අපි යන් අපේ රූම් එකට දැන්. ඉතින් මේ විදිහට තමයි රූම් එක තියෙන්නේ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන ලොකු ගාඩන් ඒරියා එකක්, ස්විමින් පූල් එකක්, වොකින් පාත් එකක්, ප්ලේග්‍රවුන්ඩ් එකක් වගේම බෝට් රයිඩින් කරන්න පොඩි වැවකුත් හදලා තියෙනවා. හෝස් රයිඩින් කරන්නත් පුළුවන්. අශ්වය දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් තව මෙතන ෆොටෝ ලොකේෂන්ස් ගොඩාක් තියෙනවා. ලොකු ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා. ඉතින් මාරම ලස්සන ලොකේෂන් එකක් තමයි මේ. මෙතන ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි වගේම හරිම සපෝටිව්. ඉතින් මීල්ස් ගැන කිව්වොත් අපි ගියපු දවසේ ලන්ච් එක නම් සෙට් මෙනු එකක් තමයි තිබුණේ. ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි දෙකම බුෆේ දාලා තිබුණා. ඔන්න ඉතින් ඔයාලත් නිවාඩුවකට කොහේ හරි යන්න බලන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ප්ලේස් එක සේව් කරලා තියාගන්න. ඇත්තටම යන්න වටින තැනක්. ඉතින් අපි දෙනනම් සෑහෙන සතුටු වුණා මේ වගේ ප්ලේස් එකක් සිලෙක්ට් කරගත්තු එකට. ඉතින් ඔයාලා අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් අපිවත් subscribe කරගෙනම යන්න. ඒ වගේම අපේ මේ trip එකේ photos බලා ගන්න පුළුවන් tripping tales අපේ Facebook page එකට ගියොත්. ඉතින් මේ වගේම තව වීඩියෝ එකක් අරන් එනකම් හැමෝටම goodbye.